සියලු දෙනාට තෙරුවන් සරණයි. අනුමුදු මිහිඳු මහරහතන් වහන්සේ ශ්‍රී ලංකා දීපයට වැඩම වන්නට යෙදුන උතුම් පොසොන් පොහොය නිමිති කරගෙන ඔන්න පුංචි වැඩක් අපි සිදු කරන්න හදනවා. ඓතිහාසික දනගිරිය පුරවරේ දනගිරිය බෝධිරුක්කාරාම විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් විහාරස්ථානයේ ගරු විහාරාධිපති හාමුදුරන් වහන්සේ සහ දායක සභාව එක් වෙලා මම හිතන්නේ වසර ගණනාවකට පස්සේ තමයි මෙවන් කටයුත්ත සිදු කරන්නේ. තමයි පොසොන් කලාපයක් විහාරස්ථානයේ කේන්ද්‍ර කරගනිමින් සිදු කරන්නට. මේ පොසොන් කලාපයට එකතු වෙනවා සාම ජාතක කතා පූතරගත් දර්ශනීය තොරණ, එවැගේම පහන් කූඩු ප්‍රදර්ශනය, එවැගේම සැන්ඩෝ සංදර්ශන, සල්පිල් භාණ්ඩ වෙන්දේසිය ඇතුළු විශේෂාංග රසකින් සමන්විත මේ පොසොන් කලාපය ඓතිහාසික දනගිරිය ශ්‍රී බෝධිරුක්කාරාම විහාරස්ථානයේ කේන්ද්‍ර කරගනිමින් සිදු කරන්නට මේ වන විට සියලු කටයුතු සූදානම් වෙමින් පවතිනවා. මේ වන විටත් මම කැමතියි ඔබට ආරාධනා කරන්නට මේ වීඩියෝ එක බලන වීඩියෝ දකින සියලුම දෙනාට දනගිරිය ශ්‍රී බෝධිරුක්කාරාම විහාරස්ථානයට ඒක රාසි වෙන හැටියට. ඒ විතරක් නෙවෙයි මම විශේෂයෙන්ම මතක් කරන්න ඕන මේ පොසොන් කලාපයේදී ඔබට දකින්නට ලැබෙන දර්ශනීය තොරණ පිළිබඳව පුංචි මතක් කිරීමක්. ඒ තමයි සාම ජාතක කතා පූතරගත් මේ තොරණ නිර්මාණය නිර්මාතෘවරයා පිළිබඳවත් ඒ නිර්මාණය කරන්නේ කවුද කියන පිළිබඳව මතක් කරන්න ඕන. මේ තොරණ නිර්මාණය කරන්නේ වයස අවුරුදු 15ක පුංචි පුතෙක්. මේ පුංචි පුතා ඉන්නේ සියඹලාණ්ඩුව කළුඔබ්බ කියන ගම්මානයේ. මේ පුංචි පුතාගේ තමයි සම්පූර්ණ තොරණේ නිර්මාණය, චිත්‍ර නිර්මාණය, ඒ වගේම තොරණේ රාමු නිර්මාණය, තොරණේ විදුලි රටා නිර්මාණය, මේ සියලුම දේ මේ පුංචි පුතාගේ නිර්මාණය. ඉතින් අපි අගය කරන්න ඕන මෙවන් වූ පුංචි පුතාලා මේ සම්බුද්ධ ශාසනයට කරන්නා වූ මෙහෙවර අපි අගය කරන්න ඕන. ඒ නිසා මේ වීඩියෝ බලන ඔබ සියලු දෙනාට මම ආරාධනා කරනවා 2025 6 වෙනි මාස එනම් පොසොන් මාස 18 දින සිට 22 වෙනිදා දක්වා 18 19 20 21 22 යන දිනයන්හි ඓතිහාසික දනගිරිය ශ්‍රී බෝධිරුක්කාරාම විහාරස්ථානයේ ඒකරාශී වෙන හැටියට මතක් කරනවා. ඒ විතරක් නෙවෙයි මෙම තොරණේ විරිඳු ගායනයට අපත් සමග ඒකාත්මික වෙනවා සහ සම්බන්ධ වෙනවා සියඹලාණ්ඩුවේ සසිනි නිමේසිකා කිවිඳිය. එවැගේම නිවේදන දායකත්වයට සම්බන්ධ වෙන මම ප්‍රදීප් සඳරන් රණවීර මේ වීඩියෝ බලන වීඩියෝ එක නරඹන ඔබ සියලු දෙනාට මම බැතිසිතින් යුතු ආරාධනා කරනවා දනගිරිය ශ්‍රී බෝධිරුක්කාරාම විහාරස්ථානයට 18 19 20 21 22 යන දිනයන්හි ඔබ සියලුම දෙනාම විහාරස්ථානයට ඒක රාසින හැටි බැතිසිතින් ආරාධනා කරනවා. ඔබ සියලු දෙනාට තෙරුවන් සරණයි.